මෙම විශාල ට්‍රක් එක රියදුරෙක් නැතුව ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ වගේම මෙම ට්‍රක් එක ෆුලි ඉලෙක්ට්‍රික් සහ AI තාක්ෂණයෙන් බලගන්වලා තියෙනවා. අපි අද කතා කරන්නේ චීනයේ XCMG සහ සැනී කියන ආයතන වලින් නිෂ්පාදනය කරන ලද fully automated and electric mining truck එක ගැන. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකක්ද මේ ට්‍රක් එක? මේ ට්‍රක් එක fully automated and electric mining truck එකක්. ඒ කියන්නේ රියදුරෙක් නොමැතිව ස්වයංක්‍රීයව වැඩ කරන විශාල බර වාහනයක්. මෙම ට්‍රක් එක ක්‍රියාත්මක වෙන ආකාරය. මෙම ට්‍රක් එකට එක එක දේවල් නොවැටෙන්න, හරි මාර්ගයේ ගමන් කරන්න, හරවන්න, නැවතෙන්න මේ වගේ දේවල් කොහොමද කරන්නේ? මේ ට්‍රක් එක සතුව තියෙනවා ලයිඩර්ස්, GPS, කැමරා සහ රේඩාර් වැනි සෙන්සර්ස්. මෙම උපකරණ වලින් ගන්න ඩේටා ඒ වෙලාවෙම AI පද්ධතියකට යවනවා. එම පද්ධතිය මගින් තමයි තීරණය කරන්නේ මොන වෙලාවෙද මේ ට්‍රක් එක හැරෙන්න ඕන, මොන වෙලාවෙද නවත්තන්න ඕන වගේ දේවල්. ඒ වගේම 5G වලින් බලගැන්වුණු කන්ට්‍රෝල් සෙන්ටර් එකක් තියෙනවා. මෙම කන්ට්‍රෝල් සෙන්ටර් එක මගින් එකවර ට්‍රක් 20ක් විතර පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙම ට්‍රක් එකට මෙට්‍රික් ටන් 85ක් රැගෙන යාමට පුළුවන්. සහ කිලෝවොට් පැය 509ක විශාල ප්‍රමාණයේ බැටරියක් මෙම ට්‍රක් එක සතු වෙනවා. මෙම බැටරිය එක්පාරයක් ආරෝපණය කිරීමෙන් පසුව කිලෝමීටර් 70ත් කිලෝමීටර් 120ත් අතර ප්‍රමාණයක් ගමන් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම ට්‍රක් එක සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඩීසල් වලින් එන වායු දූෂණය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. ඒ වගේම අධික ශබ්දයකුත් නැහැ, ඉන්ධන වියදමකුත් නැහැ. මොවුන්ගේ ප්‍රථම මයිනින් ප්‍රොජෙක්ට් එක සඳහා මේ වගේ ට්‍රක් රථ 100ක් යොදාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. චීනයේ ඉන මොංගෝලියා, ශැන්ක්සි සහ සින්ජින් වැනි ප්‍රදේශවල විශාල මයිනින් ප්‍රොජෙක්ට් සඳහා තමයි මේ ට්‍රක් එක යොදාගන්නේ. දිනෙන් දින රාත්‍රියෙන් රාත්‍රියට ටොන් ගණනක පස් ඉතා නිවැරදිව අදාළ ස්ථානයට ගෙන යාමට මෙම ට්‍රක් එක සමත් වෙනවා. AI, ඔටෝමේෂන් සහ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරලා චීනය මයිනින් ෆීල්ඩ් එකේ ලොකු වෙනසක් කිරීමට නියමිතයි. අනතුරු සහිත තැන්වල මිනිසුන් වෙනුවට යන්ත්‍ර යොදා ගැනීම සහ පරිසරය ආරක්ෂා කිරීමට චීනය ගත් ඉතාමත් සාර්ථක උත්සාහයක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් කෙනෙක්ට මෙම වීඩියෝ එක නැරඹීම සඳහා ෂෙයා කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් විශේෂ වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔබට ජය.